සාකච්ඡා කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපේ හර්ෂණ නානක්කාර මැතිතුමා කිව්වා අසත්‍ය කේන්ද්‍ර කරගෙන විපක්ෂය කතා කරනවා කියලා. මම කැමතියි ඔබතුමාට සත්‍යවාදී කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න. ඔබතුමාලාට පුළුවන් එතකොට ඒවට නිසි පිළිතුරු ලබා දෙන්න. දැන් හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඇත්ත වශයෙන්ම දිත්වා සුලිකුණාට්ටුවෙන් විපතටපත් වුණු අයට සහන ලබා දීම වේගවත් කරන්නටත් ඒ වගේම තවදුරටත් රටේ ජාතික ආරක්ෂාව හැම අතකින්ම සුරක්ෂිත කරන්නට ආරක්ෂා කරන්නට. ඒතර ඇත්ත වශයෙන්ම හදිසි නීතිය පනවපු අවස්ථාව රටේ ජාතික ආරක්ෂාව ඉහළම තත්වයක තිබිය යුතු අවස්ථාවක්. ඉතින් මම අහන්න කැමතියි දැන් ජාතික ආරක්ෂාව පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස් වුණාලු සාකච්ඡා කරාලු ඒ කරුණු කාරණා සියල්ලක් පිළිබඳව හොඳට විශ්ලේෂණය කරාලු. ඉතින් ජාතික ආරක්ෂාව උත්සන්නව තිබෙන මොහොතක ඔබ දැනගෙන හිටියේ නැද්ද ඇමරිකානු සබ්මරීනයක් අපේ අනන්‍ය ආර්ථික කලාපයට ආවයි කියලා. අයිරිස් දෙනා කියන ෆ්‍රිගට් එක ඒකට කියන මෝඩ් ක්ලාස් ෆ්‍රිගට් එකක් නැවක් ඒකට එල්ල වුණා මාක් 48 හෙවිවේට් ටෝපිඩෝ එකක් සබ්මරීන් එකකින්. එතකොට ජාතික ආරක්ෂාව මේ ඊ타ත්ම ඉහළම අවස්ථාවක තිබෙන මොහොතක අපේ රටේ මුහුදු තීරේ නාවක සැතවුම් ගොඩබිමේ සිට නාවක සැතවුම් 40ක් එහාට සබ්මරීනයක් එනකොට ඒක සොයා බලන්නට අපිට සර්ෆස් රේඩාර් නැද්ද? සොනෝ බොයිස් නැද්ද? අන්ඩර් වෝටර් සෝනා නෙට්වර්ක්ස් නැද්ද? ටෝඩ් සෝනා නැද්ද? සැටලයිට් සර්වේලන්ස් නැද්ද? එතකොට හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා රටේ ජාතික ආරක්ෂාව ඉහළම තලයක තියෙන අවස්ථාවක තමයි අපේ අනන්‍ය ආර්ථික කලාපයට ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. සිද්ධිය වුණයින් පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය කියනවා නෑ අපිට කියන්න බෑ එහෙම දෙයක් සිදු වුණාද නැද්ද කියලා. එතනින්ම තේරෙනවා අපේ රටේ ජාතික ආරක්ෂාවට අත්පත් වෙලා තිබෙන ඉරණම. එතකොට දැන් කිව්ව මේ 208ක් බේරගත්තලු. ඒක බොහොම හොඳ දෙයක්. ඒ බේරගත්තු එක පිළිබඳව අපේ ස්තුතිය පුද කරනවා. හැබැයි 208ක් බේරගන්න ඉස්සෙල්ලා 130කට වැඩි ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරා. ඒක කොහොමද වුනේ? අපේ රටේ ටෙරිටෝරියල් සී එකේ නාවක සතුන් 12ක් ඇතුළක ඒ නැව හිටියානම් ඒ 130 බේරෙනවා. දැන් 130 බේරගන්නට බැරි වුණු මොහොතක අඩුම ගානේ 208ක් බේරගත්ත එක ඉතාමත්ම ලොකු දෙයක් කියන එක මම ඔබතුමාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මම හිතන්නේ අලියා ගිලපු දියුල වෙලා තියෙන්නේ ආණ්ඩුව වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමන්ලා අපේ තානාපති කාර්යාල හරහා රාජ්‍ය තාන්ත්‍රිකව මෙහෙයුමක් දියත් කරලා තිබෙනවද මේ අනන්‍ය ආර්ථික කලාපය කියන එක අපේ රටේ අයිතිය තියෙන කලාපයක්. ඒක තහවුරු කරන්නට ඔබතුමන්ලා අරගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙල මොකක්ද? ඒ වගේම අපි කිව්වා හෝමුස් සමුද්‍ර සංධිය ඒකේ නැව් ගමනාගමනය වහනවයි කියලා. දැන් දින කිහිපයකට පෙර විදේශ ඇමතිතුමා කිව්වා නෑ එහෙම ප්‍රශ්නයක් නැහැයි කියලා. එහෙම ගැටලුවක් නැහැයි කියලා. අන්න වහලා ඒ තුල තෙල් මිල දී ගැනීම ඇත්ත වශයෙන්ම බලපතල ප්‍රශ්නයක් වෙනවා. ඉලක්කම් දෙකේ ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළට යනවා. ඒ නිසා මේ අවස්ථාවේ ඇත්තටම ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාවට රුසියාවෙන් තෙල් මිල දී ගැනීමේ අවකාශය සැලසෙන පරිදි දින 30ක ප්‍රමාණයකට සම්බාධක తాවකාලිකව නතර කරලා තියෙනවා. කරුණා කරලා මේ විදේශ අමාත්‍යාංශයේ සහ රජයේ නියෝජිත කණ්ඩායමක් යවන්න ඉන්දියාවට යවන්න රුසියාවට යවලා මේ දින 30 ඒ තියෙන ඒ සම්බාධක ඉවත් වුණු කාලය තුල අපේ රටට අවශ්‍ය තෙල් ටික નિયમિત වෙලාවට ලබා ගන්නට වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම
මං අහන්න කැමති මේ දින 30ක කාල සීමාව තුල මේ කාලය භාවිතා කරමින් දැනටමත් රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් යවන්නට කටයුතු කරලා තිබෙනවා. දැන් Straits of Hormuz එහෙම නැත්නම් හොර්මුස් සමුද්‍ර සංධිය වැහුවාම ඊළඟට තියෙන සැපයුම් මාර්ගය තමයි Cape of Good Hope. ඒකට කියන්නේ සුබ ප්‍රාර්ථනා තුඩුව. හැබැයි ඒකෙන් එනකොට ඒ පහලින් එනකොට සති ගණනාවක් පරක්කු වෙනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යනවා. දැන් මේ මොහොත වන විට මෙඩිටරේනියන් ෂිපින් කම්පැනි එක නිල වශයෙන් ඉන්දීය සාගරයේ දිවයින් වෙත ගමන් කරන නැව් ගාස්තු ඉහළ වැටෙන පරිදි යුද අධිභාරයක් නිකුත් කරලා තිබෙනවා. අනිවාර්යෙන්ම තෙල් මිල ඉහළ යනවා. අනිවාර්යෙන්ම ගෑස් මිල ඉහළ යනවා. විශේෂයෙන්ම මේ තත්ත්වයට මොකද්ද ලබා දෙන උත්තරය? මොකද්ද විසඳුම? ආනයනික ඖෂධ ඉහළ යනවා මිල. ආහාර ආශ්‍රිතව ඒ මිලත් වර්ධනය වෙනවා. ඒ වගේම අපේ සංචාරක කර්මාන්තයට විශේෂයෙන්ම එමිරේට්ස්, කටාර් එයර්වේස්, ශ්‍රී ලංකන් ඇතුළු ඒ ගුවන් යානාවලට ඒ සංචාරකින් ගෙනීමේ ඒ වැඩපිළිවෙල පිළිබඳව බාධා ඇති වෙනකොට, අභියෝග එල්ල වෙනකොට අපේ සංචාරක කර්මාන්තයටත් බරපතල ප්‍රශ්නයක් එල්ල වෙනවා. එතකොට අපේ සිලෝන් ටී බ්‍රෑන්ඩ් එක අපේ තේ අපනයන වලට අනිවාර්යෙන්ම මේක බලපානවා. ඒ නිසා මේ දින දෙකකට ඉස්සෙල්ලා කිව්වා Straits of Hormuz එක හෝර්මුස් සමුද්‍ර සංධිය වහන්න නැහැ කියලා. ඒක රජයෙන් ප්‍රකාශ කරේ. දැන් ඒක වහලා ඒක තුල අපේ liquid natural gas LPG LNG මේ ගෑස් වල නිර්මාණය වෙන අනාරක්ෂිතතාවයට මොකද්ද රජය ගන්න ක්‍රියාමාර්ගය? මොකද්ද වැඩපිළිවෙල? ඒ විතරක් නෙමෙයි අර අයිරිස් දෙනා යාත්‍රාව මාක් 48 වැනි ටෝපිඩෝකින් ගහලා තමයි ඒක ගිනිබත් කරේ. ඒ තුල අද වෙන විට මහා පරිසර සාගර පරිසර විනාශයක් ඇති වෙලා තිබෙනවා. සාගර පත්ලයේ දැවැන්ත ධ්වනි තරංග කම්පනයක් ඇති වෙලා තිබෙනවා. දකුණු සාගර මාවත ඔස්සේ සංකෘපණය වන විශිෂ්ට ජලජ සත්‍යයන් වලට ඔබතුමාලා දන්නවා තල්මසුන් ඩොල්ෆින් සංචාරක ව්‍යාපාරයේ අපේ කොටසක් ඒ අයට බැරෝට්‍රෝමා ඉකොලොකේෂන් ඩිස්ට්‍රප්ෂන් වැනි බාධා ඒ පාරිසරික බාධා නිර්මාණය වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුල ඒ විතරක් නෙමෙයි සාමුද්‍රික ඩීසල් සහ ගුවන් ඉන්ධන වලින් සාගර මතු පිට දැන් තෙල් තට්ටු මතු වෙලා තියෙනවා. මොකද අර ගිල්ලවපු නැවේ තිබුණු ඒ ඉන්ධන අද සමුද්‍ර පරිසරය ඇත්ත වශයෙන්ම දූෂණයට ලක් කරලා තිබෙනවා. පක්ෂීන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති වෙලා තිබෙනවා. මොකද්ද රජය ගන්න ක්‍රියාමාර්ග? විශේෂයෙන්ම මේ යුද නැව තුලින් ඒ කාන්දුණු තෙල් නිසා ඒ විෂ සහිත පිපුරුනේ නැති අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. රජය කරන්නට ඕන වහාම මීපායක පරිසර ආරක්ෂණ අධිකාරිය, පරිසර අමාත්‍යංශය, ඒ වගේම ආරක්ෂක අංශ යොදවලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්නට ඕන. එහෙම නැත්නම් මේකත් ආපහු නිව් ඩෙවලොප්මන්ට් එකක් වෙයි. මේක ආපහු එක්ස්ප්‍රස් පර්ල් එකක් වෙයි. කරුණාකරලා ඒවට විසඳුම් ලබා දෙන්න. ඒ වගේම අපේ විදේශගත ශ්‍රමිකයින් දසලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්න මැදපෙරදිග බල ප්‍රදේශයේ. ඒ ශ්‍රමික ප්‍රේෂණ ඔබතුමන්ලාම කියනවා ඇමරිකන් ඩොලර් බිලියන 8.2ක්. You have exceeded your time. I'm taking some more time. ඇමරිකන් ඩොලර් බිලියන 8.2ක් අපේ රටට ලබා දෙනවා. බැරි වෙලාවත් මේ අයගේ ජීවනෝපාය ආදායම් මාර්ග අහිමි වුණොත් මොකද්ද රට ගන්න පියවර? මොකද අපේ රටේ සාර්ව ආර්ථිකයට බලපානවා. විශේෂයෙන්ම බැලන්ස් ඔෆ් පේමන්ට්ස් එකට බලපානවා. උද්දමනයට බලපානවා. ආර්ථික වර්ධනයට බලපානවා. ඒ ඔක්කොටම වැඩිය වැදගත් අර ලක්ෂ 10කගේ ජීවිත ආරක්ෂා කිරීම. ඒ ජීවිත අවදානම අවම කරන්නට මොකද්ද ඔබ ගන්න පියවර? දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනකොට. ජාතික ආරක්ෂාව ඉහළම තලයක තියෙනකොට ඇත්ත වශයෙන්ම අපේ අනන්‍ය ආර්ථික කලාපයට ඇවිල්ලා නැවකට ගහනවා. එතකොට මොකද්ද මේ ජාතික ආරක්ෂාව? දැන් බංකු කීයක් අවශ්‍යද? මේස කීයක් අවශ්‍යද? පුටු කීයක් අවශ්‍යද? ජාතික ආරක්ෂාව පිළිබඳව උපදෙස් දෙන්න.